හෙලෝ ළමයි කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සැපෙන් සනීපෙන් ඇති කියලා. අද අපි ආවේ කෑම හදන වීඩියෝ එකක් අරගෙන නෙමෙයි. ඖෂධීය ගුණ තියෙන ඖෂධීය පානයක් හදන විදිය අරගෙන තමයි ආවේ. ඉතින් ඔයාලට මේ පේන්නේ ඖෂධීය ගහ. මේකට අපේ පැත්තේ නම් කියන්නේ කටුවිකිරිය කියලා. අපේ පැත්තේ කටුවිකිරිය කියලා කිව්වට මේක එක එක පැතිවල එක එක නම් වලින් හඳුන්වනවලු. ඉතින් ඔයාලගේ පැත්තෙත් මේ ගහට කියන නම මෙතනින් කමෙන්ට් කරගෙන යන්න. මං දැන් මේ ගහේ තියෙන දළු තමයි ළමයි කඩාගන්නේ. මේ දළුත් එක්ක තියෙන කටු හරිම විසයි ළමයි. ඒ හින්දා හරි පරිස්සමෙන් තමයි කඩා ගන්න ඕන. දැන් මං දළු ටික කඩාගෙන ඉවරයි. අපි දැන් යමු මේ ටික තඹ ගන්න. ඉතින් මේ විදිහට මුට්ටියක් ලිපේ තියලා වතුර දාගෙන මේ කොළ ටික හොඳට හොදගෙන තමයි තඹ ගන්න ඕන. ඉතින් ළමයි මේ කටුවිකිරිය ගහේ දළු විතරක් නෙමෙයි මේකේ මුල්වලත් ලොකු ශාකසාර ගුණයක් තියෙනවා ඖෂධි ගුණයක් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ කටුවිකිරිය කියන්නේ හුඟා ගුණ තියෙන ගහක්. මුත්‍රා ආසාදන වලට, ලේ ආසාදන වලට වගේ ලෙඩ වලට මේ කටුවිකිරිය ගොඩාක් ගුණයි ළමයි. ඉතින් ඔයාලගේ පැත්තෙත් මේ කටුවිකිරිය තියෙනවා නම් මේක ඉඳලා හිටලා හරි තඹගෙන බොන්න ඇත්තටම ගොඩාක් ගුණදායී ඖෂධීය පානයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි තම්බලා ඉවරුනහම මේකේ පාට එන්නේ හරිම ලස්සන පාටක්. ඔයාලත් මේක අනිවාර්යෙන්ම try කරලා බලන්න. එහෙනම් මං ගිහින් එන්නම් ළමයි. ආයෙත් දවසක හම්බෙමු.